නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. අපි අද හදමු කෙසෙල් මුව වලින් වෙනස්ම ආකාරයේ කෑමක් කවුරුත් වැඩි හදන්නේ නැති වෙනස් විදිහේ කෑමක්. අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම අපි කෙසෙල් මුවයක් අරගෙන ඒකේ වටේ තියෙන ඝනකම් පොතු ටික ඔක්කොම ඉවත් කරලා ඉන්න අනතුරුව කුඩා කැබලි වලට මෙන්න මේ ආකාරයට කපා ගන්නවා. එසේ කපා ගත්තෙන් අනතුරුව ගොඩක් වෙලා තියන්නේ නැතුව තෙලේ බෙද ගන්න ඕන. මොකද නැත්නම් කහට පිපෙනවා. එහෙම වුණොත් දෙහි බින්දුවක් වතුරට දාලා හරි කහ ටිකක් හරි දාලා තියන්න ඕන. නැත්නම් ඒ වලෙම බෙදගත්තා නම් හරි. මෙන්න මේ ආකාරයට කෙසෙල් මුව ටික රන්වන් පාට වන තෙක් හොඳින් බෙද ගන්නවා. ඉන්න අනතුරුව අපි නූඩ්ල්ස් ස්වල්පයක් අරගෙන ඒකත් දුඹුරු පාට වගේ එකක් හොඳින් බෙද ගන්නවා. මෙන්න මේ ආකාරයට. හොඳයි, මෙන්න මේ ආකාරයට කපාගත් බීලුණු ටික රන්වන් පාට වන තෙක් හොඳින් බෙද ගන්න ඕන. බීලුණු වල වතුර ගතිය ඉවත් වෙන තෙක් හොඳින් බෙද ගන්න. හොඳයි, ඉන්න අනතුරුව තාච්චියට තෙල් ටිකක් දාගෙන මෙන්න මේ ආකාරයට කරපිංච ටිකක් එකතු කරලා මද ගින්දර ප්‍රමාණය තියාගෙන කරපිංච ටික බෙද ගන්නවා. කරපිංච ටික සාමාන්‍ය මට්ටමින් බෙදීගෙන එනකොට අපි ඒකට කෑලි මිරිස් ටිකක් මෙන්න මේ ආකාරයට එකතු කර ගන්නවා. කෑලි මිරිස් ටික එකතු කරලා කලවම් කරගෙන රටකජු ටිකක් අපි මේකට එකතු කර ගන්නවා. මේ ආකාරයට ඉන්න අනතුරුව ඒ ටිකත් හොඳින් කලවම් කරගෙන මෙන්න මේ ආකාරයට මතක තියාගන්න. මේ වෙනකොට ගින්දර අඩු මට්ටමේම තියාගන්න ඕන. ඉන්න අනතුරුව මේ ආකාරයට ලුණු ටිකක් අවශ්‍ය ප්‍රමාණයට එකතු කරනවා. ඉන්න අනතුරුව රස අනුව අවශ්‍ය ප්‍රමාණය අනුව සීනි ටිකකුත් අපි මේකට මේ ආකාරයට එකතු කරනවා. සීනි ටිකක් එකතු කරගෙන මෙන්න මේ ආකාරයට හොඳින් නැවත කලවම් කරගන්නවා.
කලවම් කර ගැනීමෙන් අනතුරුව මේකට ගම්මිරිස් කුඩ ස්වල්පයකුත් එකතු කරලා කලවම් කරගෙන වැදීගෙන එනකොට ලිප ඕෆ් කරලා වැදගත්ත කෙසෙල් මුව ටික මුලින්ම මෙන්න මේ ආකාරයට එකතු කරනවා. එකතු කරලා හොඳින් කලවම් කරගෙන අනතුරුව අපි වැදගත්ත නූඩල්ස් ටික සහ වැදගත්ත බීලුණු ටික මෙන්න මේ ආකාරයට එකතු කරගෙන හොඳින් කවලම් කර ගැනීම සිදු කරනු ලබනවා. හොඳයි මේ ආකාරයට කෙසෙල් මුව සීනි සම්බල් එක හදාගෙන ඉවරයි. ගොඩක් අසවත් ඔයාලත් හදලා බලන්න. ඒ වගේම channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. නැවත හමු වෙමු අලුත් වීඩියෝ එකකින්.